වෙල්කම් ළමයි. ඒ ලෙවල් ඉවරයි. දැන් මොකද කරන්න කිව්වට කවුරුත් හරියට උත්තරයක් දුන්නේ නැහැ. මොකද මාත් බැලුවා. සමහර තැන්වල ඒ කියන්නේ කට්ටිය ප්‍රොමෝට් කරගන්න මොකක් හරි කෝස් එකක් නැත්නම් මොකක් හරි ඇකඩමි එකක් ඒ වගේනේ. ඉතින් මම බැලුවා කියන්නේ ඔයාලට රිසර්ච් එක වෙනුවෙන් ඔයාලට දෙන්න රිසර්ච් එකක් වෙනුවෙන් මම බැලුවා. ඉතින් එහෙම ලොකු දෙයක් නම් කවුරුත් කියන්නේ නැහැ. ඒ ලෙවල් ඉවරයි. ඉතින් මොකද කරන්න කියලා කිව්වහම මට ලොකු අයිඩියාස් ටිකක් තියෙනවා ආත් එක්ක බෙදා ගන්න. මොකද මේක ලොකු ටයිම් එකක් ලොකු පීරියඩ් එකක් අපරාධෙ මේ කාලේ බොරුවට නහත්ති කරගන්න එපා. ගොඩක් අය නිකන් එක්ස්පෙරිමන්ට් කරනවා. එක්ස්පෙරිමන්ට් කරාට කමක් නැහැ. ඒකෙන් ඵලදාවක් තියනවා නම් අපරාධෙනේ. ඉතින් දැන් ඇත්තට මේ ලෙවල් ඉවරයි නේ. කොමර්ස් කරත් ආර්ට් කරත් බයෝ කරත් however සයන්ස් බයෝ මේ මැතමැටික්ස් කරත් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ ලෙවල් ඉවරයි. ඉතින් මුලා කරාට ඉතින් දැන් ඒ ලෙවල් ඉවරයි. නිකන් ලොකු පීරියඩ් එකක් තියෙනවානේ. ඉතින් මේ ලොකු පීරියඩ් එකේදී ඔයාලට ෆ්‍රී ඉන්න හම්බෙනවා. නිකන් ඉස්කෝලේ ඉස්සරහ යද්දි තිබ්බ ප්‍රශ්න නෑ. ඉස්කෝලෙන් කියනවා මෙහෙම කරන් ඉන්න අරක ඒක මේව මුකුත් නැහැ. ඉතින් ඔයාලට තියෙන්නේ ඉතින් ඔයා වෙනුවෙන් වැඩ කරන්න මේ ටයිම් එකේ. ඵලදායිව. මොකද වැඩක් නෑ. මොනා කරත් එක කිසිම ඵලදායිත්වයක් නැත්තම්. ඉතින් මොකද කරන්න කියන එකට මම ඔයාලට අයිඩියාස් 10ක් දෙන්නම්. මේ අයිඩියාස් 10 ඉතින් ඔයාලට පුළුවන් යූස් කරන්න only one thing කෝ ඔයා කැමති විදියට ඉතින්. හරි. ඉතින් මුලින්ම ගත්තොත් අංක 1 ගත්තොත් මම නිකන් usually හිතනවා කෝස් එකක්. ගොඩක් අය කෝස් කරනවා IT කෝස් වේවා ඉංග්ලිෂ් කෝස්. ගොඩක් අය ඉංග්ලිෂ් කෝස් වලට යනවා. මම දන්නේ නැහැ ඇයි කියලා ඉංග්ලිෂ් මෙච්චර කල් ඉගෙනගෙන ඉංග්ලිෂ් කෝස් එකක් මොකටද? ඉතින් මම එහෙම රෙකමෙන්ඩේෂන් කරන්නේ. මොකද රෙකමෙන්ඩ් කරන්න බැරි හේතුව තමයි මේ ඉංග්ලිෂ් කෝස් එකක් අනික මේ මෙහෙම එකක් තියෙනවා. ගොඩක් ටියුෂන්ස් වල ඒ කට්ටිය ටියුෂන්ස් however කවුරු හරි සර් කෙනෙක් හෝ මොකක් හරි ආයතනය ව්‍යාපාර පදනමින් ඉතින් සල්ලි හොයන්න ඕනින්ද බොරුවට ඉංග්ලිෂ් කෝස් කරනවා after A level එහෙම කියලා ඉතින් අපරාධ ටයිම් එක මොකද ඔයාලට මේ ටයිම් එකත් හම්බෙලා තියෙන එක YouTube එකේම තියෙනවා ගොඩක් වීඩියෝස් ගොඩක් රිසෝසස් තියෙනවා. ඉතින් ඔයාලට ගොඩක් හොඳ ලෙවල් එකකින් ඉගෙන ගන්න ලොකු ටයිම් එකක් තියෙනවා. ඉතින් බොරුවට අපරාධ කෝස් වලට සල්ලි වියදම් කරන එක ඊට වඩා හොඳයි ඒක ස්ටොක් මාකට් එකට දාන එක මම නම් කියන්නේ. ඊට පස්සේ මේ මම දෙක විදියට හොයාගත්ත කියන්නේ ඔයාට දෙන්න ඉන්නේ ඉන්ටර්න්ෂිප් කියන එක ගොඩක් සමහර අය දන්නේ හැබැයි ගොඩක් අය දන්නවා ඉන්ටර්න්ෂිප් කියලා කිව්වේ මේ ඔයාට බෑන්ක් යන්න පුළුවන් නැත්තම් ඔයාට ඉතින් පුළුවන් සාමාන්‍ය හොඳ කම්පැනි එකක් යන්න. සාමාන්‍ය කියන්නේ මේ දවස්වල ගොඩක් ඉන්ටර්න්ෂිප් වලට කෝල් කරනවා. ඉතින් ඔයාලට පුළුවන් however CV එකක් දාලා හෝ ඊමේල් එකක් CV එකකින් ඊමේල් කරන්න බෑ. නැත්නම් ඒ කට්ටිය දෙන ලින්ක් එකකින් ඒකට ජොයින් වෙන්න. හැබැයි හැමෝටම මේ chance එක හම්බෙන්නේ නැහැ. මේක මාස 6ක් වෙන්න පුළුවන් අවුරුද්දක් වෙන්න පුළුවන්. පොඩි සැලරි එකකට තමයි ඔය ගන්නෙ. ඉතින් ඔයාලට හොඳ අත්දැකීමක් ගන්න මේක වැදගත්. ඊට පස්සේ අනිත් එක මේ ඉන්ටර්න්ෂිප් ගියාම ගොඩක් අය අවුරුදු නෑ දැන් මාස 6කට ගත්ත කියන්නකෝ. ඉතින් ඔයාගේ performance මත ඔයාව මේ කම්පැනි එක හෝ බැංක් එක ඔයාව ගන්න පුළුවන් ඉස්සරහට. කියන්නේ මාස 6න් පස්සේ යාළගේ එම්ප්ලොයි කෙනෙක් විදියට ඔයාව චූස් කරන්න පුළුවන්. ඒ නිසා ඉතින් මේ වගේ දේවලුත් හොඳයි. ඒකත් try කරන්න ඔයා කැමති මත. ඊට පස්සේ තුන විදියට කියන්න පුළුවන් මේ බිස්නස් එකක් පටන් ගන්න පුළුවන් කොමර්ස් කරපු අයට විතරක් නෙමෙයි ඕන කෙනෙක්ට පුළුවන් බිස්නස් එකක් පටන් ගන්න පොඩියට හරි බිස්නස් එක නිකන් බිල්ඩ් කරගෙන යන්න එක මාර වටිනවා. මොකද මේ වෙලාවේ ලොකු ටයිම් එකක් හම්බෙලා තියෙනවා. මොකද අපරාධි ටයිම් එක අන්තිමට වාට අනේ අපරාධෙනි කියන්න තියාගන්න එපා. මොකද අනිත් එක තමයි මේ බිස්නස් එකක් කරද්දී ඩිසිප්ලින් එකක් තියෙන්න ඕන. Taman මහන්සි වෙලා කරොත් තමයි සල්ලි හම්බෙන්නේ. කවුරුත් ඒ වෙලේ සල්ලි දෙන්නේ නැහැ. කොයි වෙලෙත් මේ මයින්ඩ් එක තියාගෙන කරන්න. මොකද බිස්නස් එක සල්ලි නැත්නම් වැඩකුත් නැහැ. ඉතින් වට පුළුවන් මොකක් හරි මේ ලාභ අරමුණු කරගන්න නැතු දෙයක් කරන්න. අනිත් එක තමයි හතරවෙනි එක විදිහට මම choose කරන්නේ YouTube side එක. Fiverr ඊට පස්සේ eBay ඊට පස්සේ trading stock market investment එතකොට e-money side එක තමයි.
මොකද ওই සයිඩ් එකනොත් යන අය ඉන්නවා ගොඩක් අය ඔකට බයයි මොකද ඒකෙන් ලොකුවට ප්‍රොෆිට් හම්බෙච්ච නැති අය ඉන්නවනේ. ඒ වගේ අය ඒවට ගොඩක් කැමති නෑ. අනිත් එක තමයි මේ ඒ සයිඩ් එක ගොඩක් අය විශ්වාස කරන්නේ. මම දන්නේ නැහැ කියලා. however එච්චර worry වෙන්න එපා. ඒ සයිඩ් එක යනවනම් ඔයාට ඒ සයිඩ් එකේ තියෙන YouTube channel එක පටන් ගන්න පුළුවන්. ඔයා ඉගෙන ගත්ත දෙයක් වේවා නැත්නම් ඔයා යනවනම් කොහේ හරි ඇවිදින්න ඒ වගේ travelling ඔය සයිඩ් එකෙන් පුළුවන්. පහ විදිහට මම තෝරගත්තේ ජොබ් එකක් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔය බැරිලත් ඒ ලෙවල් කරා after ඔයා යන්නේ නැත්නම් යුනිවර්සිටි යන්න හැම අයිඩියා එකක් නැත්නම් ඔයාට පුළුවන් ඉතින් ජොබ් එකක් කරන්න. දිගටම කරගෙන යන්න හින්දා ස්ටාර්ට්අප් එකක් ගන්න. ඉතින් ඔයාට ඒකත් කරන්න පුළුවන්. ඉතින් ජොබ් එක කරන ඉතින් මුලින්ම CV එකක් දාලා නැත්නම් ඉතින් ඔයාට කෝල් කරන්න පුළුවන්. ඔයා කැමති කම්පැනි වලට කෝල් කරලා බලලා ඒ කට්ටියත් එක්ක කතා කරලා ඔයාට ජොයින් වෙන්න පුළුවන් ඉතින් කම්පැනිත් එක්ක. ඊට පස්සේ 6 විදිහට මම ගත්තේ ඔය chartered sima ඊට පස්සේ double AT slim ඔය වගේ සයිඩ් එක යන අයත් ඉන්නවනේ. ඉතින් ඒ වගේ දේවල් ස්ටාර්ට් කරන්න පුළුවන්. මේ දවස්වල ඒවා ස්ටාර්ට් වෙනවා. ගොඩක් ඒ ආයතනවල ඉතින් ඔයාලට ඒ සයිඩ් එකත් බලන්න පුළුවන්. ඉතින් ඔයාලට YouTube search කරන්න පුළුවන්. මේ however Google search කරන්න පුළුවන්. Don't worry. ඊට පස්සේ අපි ගත්ත 7 වෙනි එක විදිහට මේ government university යන්නේ නැත්නම් ඉතින් දැන් පටන් ගන්න පුළුවන්. මේ private degree එකක් private university එක. ඉච්චර ඒ කියන්නේ ඒ වගේ too much නැත්නම් ඉතින් ඒ සයිඩ් එකට යන්න මනි ඉතින් එහෙම බෑනේ යන්න. එතකොට වාට පුළුවන් ඉතින් ඒ සයිඩ් එකේ ඒ වෙබ්සයිට් වලට ගිහලා ඒවට ජොයින් වෙන්න. මොකද මේ දවස්වල ඒවත් කෝල් කරනවා මම දැක්කා. ඊට පස්සේ මම 8 වෙනි එක විදිහට ගත්තේ ওই රට යන අය ඉන්නවද රට යන්න ඩ්‍රීම් එකක් තියෙන අය. ඉතින් ඒ කටට පුළුවන් මේ ටයිම් එක පාවිච්චි කරලා රට යන්න සල්ලි හොයාගන්න. ඒ කියන්නේ ජොබ් එකක් හරි මොකක් හරි කරලා රට යන්න සල්ලි හොයාගන්න පුළුවන්. එතකොට ඒවට ඉගෙන ගන්න පුළුවන්. ඒවට ඕන ලැන්ග්වේජ් තියෙනවනේ ඒවා වැඩි දියුණු කරගන්න පුළුවන්. ඒ වගේ දේවල් කරන්න පුළුවන් මේ ටයිම් එකේදී. ඒ වගේම 9 විදිහට ගත්තේ සෙකන්ඩ් ෂයි කරනවා නම් ඉතින් තව මාස 6ක් මාස 5ක් වගේ තියෙන්නේ. මේ ටයිම් එකේදී රෙඩි වෙන්න සෙකන්ඩ් ෂයි කරනවා නම් ඉතින් එතකොට ඒක ඔයාගේ චූස් එකක්. මම දන්නේ ඒක however ඒ මුකුත් කියන්න බෑ. සෙකන්ඩ් ෂයි එක ඉතින් ඔයා කරනවා නම් කරන්න නැත්නම් ඉතින් ඔයාට යුනිවර්සිටි යන්න සිලෙක්ට් වෙලා ඉන්නවා කියන්නේ යුනිවර්සිටි යන්න සිලෙක්ට් වෙලා කියලා හිතෙනවනේ. ඒකට යන්න ලැහැත් වෙන්න පුළුවන්. මොකද ඉංග්‍රීසි ඉස්සරහට තියෙන ඉංග්‍රීසි රෙඩි වෙන්න ඕන හොඳට ඉංග්‍රීසි. කියන්නේ ලියන්න කතා කරන්න හැම සයිඩ් එකෙම. ඒ සයිඩ් එකකින් ඔයා සුපිරියට ඉංග්‍රීසි තියාගන්න ඕන. ඊට පස්සේ ඉතින් එච්චරයි ඉතින්. මොකද මම 10ක් කිව්වා. අනිත් එක තමයි තව දෙයක් මම මේ channel එකට වීඩියෝ එකක් දානවද නැද්ද කියලා හිතලා අලුත් channel එකක් පටන් ගන්නවද නැත්නම් මේකට දානවද කියලා හිතුවා. ඊට පස්සේ මට හිතුණා මේක 100ක් 102ක් දුකේ දින්නවා. ඒ කට්ටියටත් මෙච්චර කල් හිටියට තෑන්ක්ස් කරන්නත් එක තමයි මේ වීඩියෝ එක දැම්මේ. මේ අනිත් එක තමයි අමතක නොකර මේ වීඩියෝ එක subscribe කරන්න. මුලින්ම කියන්න අමතකුණා මට ඒක. ඒ වගේම මේ තව ඉස්සරහට මම වීඩියෝ ටිකක් ගේනවා investment ගැන තව internship call කරපුවා. ඊට පස්සේ සෙකන්ඩ් ෂයි කරන අයට කොමර්ස් නම් ඒ කට්ටිය join වෙන්න මේ පහල දාලා තියන්න මම WhatsApp group එක. මොකද ඒ කට්ටියට එකෙන් ගන්න පුළුවන් free session මේ ඒ කියන්නේ ප්‍රසිද්ධ ගුරුවරුන්ගේ කොමර්ස් කරන අය. මේ ඒ වගේම short notes තියෙනවා ඒව ගන්නත් පුළුවන්. ඒ වගේම investment side එකට කැමති අයත් පහලින් දානවා. ඒ වගේම internship however වගේ ඉස්සරහට වැදගත් වෙනවා. මේවා ගොඩක් කොමර්ස් සයිඩ් විතර නෙමෙයි. ඉතින් business side එකට යන අසයට පුළුවන් මේ choose කරන්න. WhatsApp channel එකක් දාලා තිනවා. ඒකට join වෙන්න. වෙන නම් මොකුත් නැහැ කියන්න. ඒ වගේම ඉස්සරහට තව වීඩියෝ ටිකක් ගේනවා. ඒ වගේම subscribe කරලා ඉන්න ඉතින්. Thank you.